තෙරුවන් සරණයි. මාතෘකාව තමයි ගෞතම බුද්ධ ශාසනයේදී තෙරුවන් සරණ ගිය පළමුවෙනි උපාසකයා කවුරුන්ද කියන ප්‍රශ්නය. බුද්ධත්වයේ ලැබීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ පළමු වස් කාලය ගත වෙන්නේ ඉසිපතනාරාමයේදී. ඉසිපතනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවකදී බරණැස් සිටුතුමාගේ පුත්‍රයා වුණු යසකුල පුත්‍රයා ගීගේ කලකිරිලා එක දවසක් රාත්‍රියේ කාටවත්ම නොදන්වලා තනියෙන්ම මාලිගාවෙන් පිටත් වෙලා යනවා. ඊට සුළු මොහොතකට පස්සේ යසකුල පුත්‍රයාගේ මව ඔහුව සොයා ඔහුගේ මාලිගාවට යනවා. ඒත් ඒ අවස්ථාවේදී යසකුල පුත්‍රයා එහි හිටියේ නැති හින්දා ඇය තමන්ගේ සැමියාට, ඒ කියන්නේ බරණැස් සිටුතුමාට ඒ බව දන්වනවා. සිටුතුමා ඊට පස්සේ තමන්ගේ පුතාව හොයන්න පටන් ගන්නවා. තම දූතයන් සෑම ප්‍රදේශයකටම යවලා විමසලා බලනවා. එතකොට දකිනවා රත්තරන් පාවහන් වල අඩිසලකුණු. ඒ අඩිසටහන් ඔස්සේ ගමන් කරාම බරණැස් සිටුතුමා නවතින්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ඉසිපතනාරාමයේ. ඉතින් මේ සිටුතුමා පැමිණෙනවා ඈත ඉඳන්ම දැකපු භාග්‍යවතුන් වහන්සේ යසකුල පුත්‍රයාව සිටුතුමා හට නොපෙනෙන්නට සලස්සනවා. ඊට පස්සේ සිටුතුමා ආරාමයට පැමිණෙනවා. ආරාමයට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ දැන් ටිකකට පෙර මේ පැත්තට ආපු යසකුල පුත්‍රයාව දුටුවද කියලා අහනවා. එතකොට යසකුල පුත්‍රයාව දකින්න කැමති නම් ගෘහපතිය ටිකක් මෙහි ඉඳගන්න. තව ටිකකින් මෙහි සිටින යසකුල පුත්‍රයාව ඔබට දැකිය හැකියයි බුදුරජාණන් වහන්සේ වදාරනවා. එවිට ගෘහපතියාද මෙහෙම ඉඳලා යසකුල පුත්‍රයාව දකිනවා කියලා හිතනවා. හිතලා සතුටින් වැඳ නමස්කාර කරලා පැත්තකින් ඉඳගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දන් දීමේ අනුසස්, සිල් රැකීමේ අනුසස් ආදී සියලු බණ දේශනාවන් පිළිවෙලින් වදාරනවා. දේශනා අවසානයේදී ගෘහපතිය සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ බව වචනයෙන් දන්වා තෙරුවන් සරණ යනවා. ඉතින් ගෞතම බුද්ධ ශාසනයේදී පළමුවෙන්ම තෙරුවන් සරණ ගිය උපාසකයා බවට පත් වෙන්නේ යසකුල පුත්‍රයාගේ පියා වූ බරණැස් සිටුතුමායි. ඉතින් මම හිතනවා මෙම වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මෙවන් වැදගත් වටිනා තොරතුරු දැන ගැනීම සඳහා මේ YouTube නාලිකාව සමගින් රැඳෙන්න. බෞද්ධයෙකු වශයෙන් සම්බුද්ධ ශාසනයේ ඇති වැදගත් තොරතුරු ඔබත් සමග බෙදා ගැනීමේ අරමුණෙන් ඊළඟ වීඩියෝ එකක් අරගෙන එනකන් අදට මම සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.